දුර්වල මනසක ස්වභාවය තමයි එයාට ඒ දුර්වල මනසකට කෙලින් ඉන්න බෑ. හැම තිස්සෙම දුර්වල මනසක් වැටෙනවා. වැටලා කොහේ හරි තැනක ගිහිල්ලා ඇලෙනවා. වැටෙනවා ඇලෙනවා. දැන් කල්පනා කරලා බලන්න තමන්ගේ ජීවිතය දිහා. මනසෙහි ස්වභාවය තමයි ඍජුව නැගී නොසිටීම, වැටීම හා ඇලීම. ඔයගොල්ලෝ දන්නේ නැතුව ඔයගොල්ලන්ගේ හිත ඔයගොල්ලෝ එක එක දේවල් ඇලෙනවා. ඊට පස්සේ ඇලිච්ච දේවල් එහෙම පවතින්නේ මේ මල් වට්ටියට ඇලුනොත් මේක ටික දවසක් වෙලාවකදී මේක පර වෙන්න පටන් ගන්නවා. එතකොට අර ඇලිච්ච කෙනා දුක් වෙනවා. ඇලිච්ච මනසක ස්වභාවය තමයි දුක හෝ සතුට. යම් මනසක දුක හෝ සතුට පවතිනවා නම් ඒ මනස ලෞකිකයි. දැන් ඕගොල්ලන්ගේ දවස පුරාම සිතේ පවතින්නේ දුක හෝ සතුට. දුක හෝ සතුට පවතින මනස ලෞකිකයි. ලෝකෝත්තර පාරිශුද්ධ මනසක දුක සතුට නැහැ. දුක සතුට තේරුම් අරගෙන තියෙනවා. ඕනම දෙයක් අපි ළඟ පවතින්නේ නොතේරුම් යන තාක්. නොතේරුම් යන තාක් පවතිනවා. අපි හොල්මන් දකින්නේ තියෙයි කියලා හිතන තාක්. නැති බව ප්‍රත්‍යක්ෂ කරගත්තාම දකින්න දෙයක් නැහැ. නැති බව තේරුම් ගත්තාම පෙනෙන්න දෙයක් නැහැ. ජීවිතය කියන්නේ ගොඩාක් සාක්ෂාත් කිරීම, ප්‍රත්‍යක්ෂ කිරීම පවතින්නේ. මේ ප්‍රත්‍යක්ෂ කිරීම සියල්ල ප්‍රත්‍යක්ෂ කළ ඉවර වුණාම ජීවිතේ මොකුත් නැහැ. ඕගොල්ලෝ මේ ප්‍රත්‍යක්ෂ කිරීම, සාක්ෂාත් කිරීම කළා නැති නිසා මේ මනසෙහි මුලාවට අහු වෙනවා. හිතේ වහලෙක් බවට පත් වෙනවා. හිතේ වහලෙක් වුණාම සිත කරන්නේ ඕගොල්ලෝ වැරදි පාරවල් වල එක්කන් යනවා. ඔය කෙටියෙන් කිව්වොත් මහන්සි කරවනවා. තේරුමක් නැති දේවල් වලට ඇලෙන්න සලස්සනවා. ඒවත් එක්ක හැප්පෙන්න සලස්සනවා. සමහරට අවුරුදු 5 10 50 ඒවත් එක්ක බැඳිලා ඉන්න සලස්සනවා. එතකොට මනසෙහි විවේකේ නැති වෙලා යනවා. මනසෙහි නිදහස නැති වෙනවා. මනසේ සතුට නැති වෙනවා. తాවකාලික දුක හෝ සතුට සොයන මනස තුල විවේකේ නැහැ. නිදහස නැහැ. සතුට නැහැ. తాවකාලික දුක සතුටෙන් එළියට ගිහිල්ලා අපි ජීවත් වෙන්න පටන් ගන්නවා. එතකොට අපේ මනස තුල සතුට පවතිනවා. නිදහස පවතිනවා.